අයිබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඔයාලා වෙනද වගේම එකතු වෙලා ඉන්නේ අද දෙරණ এডুকেෂන් කිඩ්ස් අපේ ශිෂ්‍යත්ව පාඩමත් එක්ක. ඉතින් අද දවසේ පුංචි ඔයාලත් එක්ක අපි කතා කරන්නේ මොනවා කියලාද හිතන්නේ? අද අපි කතා කරන්නේ ගණිත ගැටලු කොටස. ඉතින් ගණිත ගැටලු වල බලන්නකො ටිකක් තාර්කික ගණිත ගැටලු තමයි අද දවසේ අපි කතා කරන්න සූදානමින් ඉන්නේ. අපි එහෙනම් ගණිත ගැටලු වලට යන්නේ නේද? හරි. බලමු අපි මොනවාද අද දවසේ කතා කරන්න තියෙන ගැටලු කියලා. හරි. දැන් අපේ පළවෙනි ගැටලුවටයි අපි යන්නේ. නංගී ගණන් දෙකක් හදන විට අයියා ගණන් 4ක් සාදයි. දෙදෙනාම ගණන් 18ක් සෑදුවේ නම් නංගී සෑදූ ගණන් කීයද? අයියා සෑදූ ගණන් කීයද කියලා අහනවා. හරිද? දැන් මේ වගේ ගාණක් හදද්දී අපි චුට්ටක් යමු. මම කටු වැඩ කොලයක් මේකට සෙට් කරා මේ ස්ලයිඩ් එකටම. මොකද එතකොට පැහැදිලිව ඔයාලට පෙන්වන්න පුළුවන් කොහොමද ගාන විසඳන්නේ කියලා. හරිද? එතකොට නංගී ගණන් දෙකක් හදන විට හරි. නංගී ගණන් දෙකක් හදද්දී අයියා ගණන් කීයක්ද හදන්නේ? 4ක් හදනවලු. දෙදෙනාම ගණන් 18ක් සෑදුවේ නම් නංගි සෑදූ ගණන් කීයද? අයියා සෑදූ ගණන් කීයද කියලා අපෙන් අහනවා. නංගි දෙකක් හදද්දී අයියා 4ක්. අපි ස්ලයිඩ් එකේ ලියාගමු බබා. එන්න ඕන බලන්න. අපි ලියා ගන්න යන්නේ නංගි ගණන් දෙකක් හදද්දී සුදු පාට ගමු නේද? රතු පාට පේනවා අඩුයි වගේ. හරි. 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 නංගි අයියයි ඉන්නවා. කවුද ඉන්නේ? නංගි අයියයි. එතකොට නංගි ගණන් දෙකක් හදද්දී අයියා ගණන් 4ක් හදනවා. ඒතකොට නංගි ගණන් දෙකක් හදද්දී අයියා ගණන් 4ක් හදනවා. හරිද? ඊළඟට දෙදෙනාම ගණන් 18ක්. ඔන්න දෙන්නම ගණන් 18ක් හදද්දී හරිද? අපෙන් අහනවා දෙදෙනාම ගණන් 18ක් සෑදුවේ නම් නංගි සෑදූ ගණන් කීයද? අයියා සෑදූ ගණන් කීයද කියලා අපෙන් අහනවා. දැන් මේ වගේ ප්‍රශ්නයකට අපි කොහොමද පිළිතුරු සොයාගන්නේ? ඔව්. එතකොට අපිට පොඩ්ඩක් එතනත් පොඩි ආදේශනයක් තියෙනවා. ඔන්න බලන්න. මෙතන නේද? නංගි ගණන් දෙකක් හදද්දී අයියා ගණන් 4ක් හදනවා. දෙදෙනාම ගණන් 18ක් හදද්දී නංගි හදපු ගණන් අයියා හදපු ගණන් යහන්නේ. එතකොට මෙහෙමයි කරන්නේ. නංගි දෙකක් හදද්දී අයියා 4ක් හදනවනේ. දෙන්නම ඉතින් 6ක් හදනවනේ. එතකොට දෙන්නම 18ක් හදන්නේ කොයි අවස්ථාවේද කියලා බලන්න. 6 වරක් කීයද 18 වෙන්නේ කියලා බලනවා. 6 වරක් 3 තමයි 18 වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ අයියා හදපු එක බලන්න. 4 වරක් 4 3ෙන් ගුණ කරනවා. 4 වරක් 3 12යි. දෙකක් 3ෙන් ගුණ කරනවා. දෙවරක් 3 6යි. හරිද? 6යි 12යි 18ත් වෙනවා. මම ආයෙත් ගාන කියලා දෙන්නම්. මෙහෙමනේ. මේ ගණන් පිළිබඳ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලා ගණිත ගැටලු හදන්න ආසයිනේ. ඉතින් ආස ඔයාලට මෙන්න මේ වගේ ගැටලුවක් මම දුන්නා. මොකද තියෙන්නේ? නංගි ගණන් දෙකක් හදද්දී අයියා ගණන් 4ක් හදනවා. ඊට පස්සේ අපිට කියනවා නංගි අයියයි ගණන් 18ක් හදනවා නම් නංගි හදපු ගණන් අයියා හදපු ගණන් යහනවා අපි. හරිද? ගණිත ගැටලු ගාන යහනවා. එතකොට අපි කොහොමද මේක විසඳගත්තේ? මතකද? නංගි දෙකක් හදද්දී අයියා 4ක් හදනවා කිව්වා. ඊට පස්සේ අපිට මේ වගේ මොනවත් අගයන් දෙන්නේ නැතුව අපෙන් ඇහැව්වා මේ දෙන්නම ගණන් 18ක් හැදුවා නම් අයියා හදපු ගණන් නංගි හදපු ගණන්. එතකොට අපි හොයාගත්තේ කොහොමද? නංගි ගණන් දෙකක් හදද්දී අයියා ගණන් 4ක් හදපු හින්දා අපි 2යි 4 එකතුව දෙන්නම හදපු මුළු ගාන බැලුවා. කීයද දෙන්නම හදලා තියෙන මුළු ගාන? 6යි. දැක්කද? එතකොට මේ දෙන්නම 6ක් හදලා. එතකොට දෙන්නම 18ක් හදද්දි අයියා හදපු ගානයි නංගි හදපු ගානයිනේ බලන්න ඕනේ. එතකොට 6 වරක් කීයද 18 වෙන්නේ? 6 වරක් 1 6යි. 6 වරක් 2 12යි. 6 වරක් 3 18යි. එහෙනම් 6 ව 3ක්. එහෙනම් 3 ගුණය තමයි මෙතන 18 වෙලා තියෙන්නේ. එහෙනම් 4ක් 3ෙන් ගුණ වෙනවා. 4 වරක් 3 12යි. දෙකක් 3ෙන් ගුණ කරනවා. දෙවරක් 3 6යි. ඇයි ඒ 3ෙන් ගුණ කරේ? මෙතනත් 3ෙන් ගුණ වෙලා තමයි මේ සංඛ්‍යාව ඇවිල්ලා තිබේ. ඒ වගේ 3ක්. ඒ නිසා මේ පැත්තත් ඒ විදිහටම ගුණ කරා. එතකොට මේ දෙන්නම ගණන් 18ක් හදද්දී හරි නංගි හදන්නේ 6යි. අයියා හදන්නේ 12යි.
තේරුණාද පුංචි ඔයාලට? ඉතින් කොහොමද අපි මේ ගාන හැදුවේ? ආයෙත් මං කියලා දෙනවා අපිට ගානක් තිබ්බ මෙහෙමයි. ඔන්න අපි ගාන බලනවා ආයේ. නංගී ගණන් දෙකක් හදන විට අයියා ගණන් හතරක් සාද. නංගි පොඩ්ඩක් හින්දා නංගි හදන්නේ දෙකයි. අයියා ඒ වගේ දෙගුණයක් හදනවා. හතරක්. දෙදෙනාම ගණන් 18ක් සෑදුවෙන. දෙන්නම 18ක් හැදුවනම් අපෙන් අහනවා නංගි හදපු ගණන් ගානයි අයියා හදපු ගණන් ගානයි කීයද කියලා. එතකොට ගණන කීයද? එතකොට තමයි අපි කරේ නංගි අයියා කියලා ලස්සනට අපි කටු වැඩ කොලේ ලියාගත්තා. ඊළඟට පැටවුනේ නංගි දෙකක් හදද්දි අයියා හතරක් නම් මේ විදිහට ලියාගත්තා. මෙයා දෙකක් හදද්දි මෙයා හතරයි. එතකොට මේ දෙන්නම හදලා තියෙන මුළු ගැටලු ගාන 2යි 4යි 6යි. දැක්කද? ඊළඟට 18ක් හදද්දි ඔන්න මේ දෙන්නගේ මුළු එකතුව 18යිලු ගණන්. එතකොට නංගි අයියයි හදපු ගණන් ගානනේ අපෙන් ඇහුවේ. එතකොට 6 වරක් කීයද 18 වෙන්නේ? 6 වරක් 3 තමයි 18 වෙන්නේ. තේරෙනවද? එහෙනම් මේ පැත්තත් 3ෙන් ගුණ කරනවා 4 වරක් 3 12යි. මෙතන 2 වරක් 3 6යි. දැක්කද? එතකොට මේ දෙන්නම ගණන් 18ක් හදද්දී අයියා ගණන් 12ක් හදනවා නංගි ගණන් 6යි හදන්නේ. තේරුණාද ඔයාලට? එතකොට අපේ පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙන්න මෙහෙම එකක් පුතේ. නංගි සෑදූ ගණන් කීයද? නංගි කීයද අපිට ආවේ? නංගි හදලා තියෙන්නේ 6යි. එතකොට ඊළඟ ප්‍රශ්නේ අයියා සෑදූ ගණන් කීයද? අයියා කීයද? 12යි. නංගි 6යි අයියා 12යි. එතකොට එකතුවක් වෙනවා නේද? 6යි 12 18. 6යි 12යි එකතු කරපම 18ත් අපිට එනවා. නේද? ඉතින් මේ වගේ අපිට මේ ගැටලුව විසඳ ගන්න පහසුවෙන් පුළුවන්. හරිද? ඉතින් එහෙනම් මතකනේ දැන් නංගි දෙකක් හදද්දි අයියා හතරක් හදනවා. ඊට පස්සේ මොකක්ද ඇහුවේ? 18 මේ දෙන්නම 18ක් ගැටලු විසඳනවා. එහෙනම් නංගි හදපු ගානයි අයියා හදපු ගානයි තමයි ගණන තමයි අපෙන් ඇහුවේ. ඒතොර තමයි අපි මේ දෙකක් හදද්දි මෙයා දෙකක් හදද්දි මෙයා හතරක් හදනවා නම් 2යි 4යි එකතු කරා. කීයද? 6යි. 6 වරක් කීයද 18 වෙන්නේ? 3. ඉතින් ඒ නිසා 4ත් 3ෙන් ගුණ කරා 2ත් 3ෙන් ගුණ කරා. එහෙම තමයි අපිට 4 වරක් 3 12 2 වරක් 3 6 ආවේ. ඒ වගේම අපිට තේරුණා නංගි වගේ අයියා දෙගුණයක් හදලා ඒ වගේ මේ එකතුවත් ලස්සට 18ත් ඇවිල්ලා නේද? එහෙනම් නංගි හදපු ගණන් ගාන 6යි අයියා හදපු ගාන 12යි. ඉතින් මේ වගේ අපිට ගණිත ගැටලු විසඳ ගන්න මේ වගේ කටු වැඩ කොළ භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම මේ ස්ලයිඩ් එකටම කටු වැඩ කොටසක් ඇඩ් කරේ එකතු කරේ ඔයාලටත් එතකොට මේකෙන් මේ අත්දැකීම ගන්න පුළුවන්. ටීචර්ත් මේ විදිහට හැදුවා. අපිත් කොලයක් භාවිතා කරලා මේ ගැටලු විසඳන්න ඕනේ කියලා ඔයාලටත් හිතෙනවා නේද? ඉතින් ඒ නිසායි මෙහෙම කරේ. ඔයාලා මතක තියාගන්න. ඒ වගේම ගාන කියවෙන දේ කටු වැඩ කොලේ අනිවාර්යයෙන්ම ලියා ගන්නත් අමතක කරන්න එපා. තේරුණා නේද? හරි. ඊට පස්සේ පැටවුනේ අපි යන්නේ ඊළඟ කොටසට. මොකක්ද අපේ දෙවෙනි ගාන? පොල් ගෑමේ තරගෙදී ඇසිලින් පොල් ගෙඩි 3ක් ගාන විට මැගිලින් පොල් ගෙඩි 5ක් ගාන ඕන. හරි. ඇසිලින් අක්කා පොල් ගෙඩි 3ක් ගාද්දි මැගිලින් පොල් ගෙඩි 5ක් ගාන ඕන. දෙදෙනාම පොල් ගෙඩි 40ක් ගෑවේ නම් ඇසිලින් ගාන ලද පොල් ගෙඩි ගානයි අපෙන් අහනවා මැගිලින් ගාන ලද පොල් ගෙඩි ගානයි කීයද කියලා. මේකත් අර වගේම ප්‍රශ්නයක්. අපි ටිකක් ලස්සනට මේක निराकरणය කරගන්න ඕන. එතකොට මගේ පුතාලා බලන්න පොල් ගෑමේ තරඟයකදී පොල් ගාන තරඟයක්. දැන් ඔයාලා අවුරුදු උත්සවවල නේද? පාසලේ අවුරුදු උත්සවවල ටීවී එකේ යන්නේ වගේ පොල් ගාන තරඟ දැකලා තියෙනවා. එතකොට මේ පොල් ගාන තරඟයකදී ඇසිලින් පොල් ගෙඩි 3ක් ගාද්දී මැගිලින් පොල් ගෙඩි 5ක් ගන්නවා. එතකොට කවුද ඇසිලින්ද වැඩියෙන් පොල් ගාන්නේ මැගිලින්ද? ඇසිලින් පොල් ගෙඩි 3ක් ගාද්දී මැගිලින් පොල් ගෙඩි 5ක් ගන්නවා. දෙදෙනාම පොල් ගෙඩි 40ක් ගෑවේ නම් දෙන්නම ගානවා පොල් ගෙඩි 40ක්. දැන් අපෙන් අහනවා ඇසිලින් ගාන ලද පොල් ගෙඩි ගානයි මැගිලින් ගාන ලද පොල් ගෙඩි ගාන. එතකොට අපි මොකද කරන්නේ? ඔව්. ඔයාලට හිතෙන්නේ මොකද අපි මේ වැඩේට කරන්නේ? ඔව්. එතකොට අපිට පුංචි දුවේ පුතේ මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මේකත් අපි කටු වැඩ කොලේට ගන්නවා ඇසිලින් මැගිලින් කියලා අපි ලස්සනට ලියාගමු. හරිද? මේ පළවෙනි කටු වැඩේ හින්දා ඒක සුදු පාටින් තියෙනවා. ඊළඟ කටු වැඩ කොටස කරන්නේ හින්දා මම කහ පාට ගන්නවා. මම ලියා ගන්නවා පැටියෝ ඇසිලින් කියලායි
මැගිලින් කියලයි. ඇසිලින් කියලයි මැගිලින් කියලා ලියා ගන්නවා. ඊළඟට මැනික මේ බලන්න පොල් ගෑමේ තරකයේදී ඇසිලින් පොල් ගෙඩි 3ක් ගාද්දී මැගිලින් පොල් ගෙඩි 5යි. අපි ලියා ගමු. ඇසිලින් 3ක් ගාද්දී මැගිලින් 5යි. ඇසිලින් 3ක් ගාද්දී පොල් ගෙඩි මැගිලින් ගානවා 5ක්. ඊළඟට දෙදෙනාම පොල් ගෙඩි 40ක් ගෑවේ නම් දෙන්නම පොල් ගෙඩි කීයක් ගන්නවද? 40ක්. එකතුව මම මේ පැත්තට ගන්නම් ඈ. ගානවා නම් ඇසිලින් ගාපුයි මැගිලින් ගාපුයි පොල් ගෙඩි ගාන අහනවා. දැන් මොකද කරන්නේ? ඔයාලට මතකද කලින් ගානේ අපි එකතු කරා නංගි අයියයිද නංගි අයියයි හදපු ගණන් ටික එකතු කරා ඉස්සරහින්. ඒ වගේ මෙතනත් ඇසිලින් 3ක් ගාදී මැගිලින් පොල් ගෙඩි 5ක් ගන්නවනේ. එතකොට 3යි 5යි එකතු කරනවා. කීයද යාලා ඔක්කොම ගාලා තියෙන මේ ජෝඩුව? මේ ජෝඩුව කියන්නේ මේ දෙන්න ගාලා තියෙන ඔක්කොම පොල් ගෙඩි ගාන කීයද? ඔව් 3යි 5යි 8යි. හරිද? මොකද කරේ අපිට ගානේ දීලා තියෙනවා ඇසිලින් පොල් ගෙඩි 3ක් ගෑවා මැගිලින් 5ක් කියලා. හරිද? ඊට පස්සේ අපි මොකද කරේ 3යි 5යි එකතු කරපුවම 8යි. එකතුව ගත්ත 8යි. දැන් අපි බලනවා 8 වරක් දැන් මුළු එකතුව 40යිලුනේ මෙයාලා පොල් 40ක් ගාලලු දෙන්නම අපෙන් ගන්නවා ඇසිලින් ගාපු ගානයි මැගිලින් ගාපු ගානයි. එතකොට අපිට කරන්න තියෙන්නේ 8 වරක් කීයද 40 වෙන්නේ කියලා බලන්න. 8 වරක් කීයද 40 වෙන්නේ? ඔව් 8 වරක් 5 නේද පැටියෝ? 8 වරක් 5 නේද 40 වෙන්නේ? 8 වරක් චක්‍රය මතකයි නේද? 8 වරක් 5 40 වෙන්නේ. එහෙනම් මේ සංඛ්‍යාත් කීයද ගුණ කරන්නේ? 5න් ගුණ වෙන්නේ. පස් වරක් 5 25යි. 3 වරක් 5 15යි. එතකොට මේ දෙක එකතුවත් ලස්සනට 40 වෙනවා නේද? එකතුවත් 40 වෙනවා නේද? දැන් අපි බලමු ආයෙත් මේ ගාන ඊටාම පැහැදිලිව පුංචි වලට කියලා දෙන්න යන්නේ. ඔන්න පැටවුනේ මේ වගේ ගණිත ගැටලු ආපුවම බලන්න චුට්ටක් ගාන දිහා. ගාන දැක්කම අම්මෝ මේ බලන්න ලොකු ඡේදයක් වගේ ගානක් කියලා ඔයාලා බය වෙනවා. හැබැයි මේ ගාන අපිට පියවරෙන් පියවර ලස්සනට විසඳන්න පුළුවන්. නේද? ලස්සනට වචනේ කියව ලස්සනට අපිට මේ ගාන විසඳ ගන්න පුළුවන්. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ මේ පොල් ගෑමේ තරගයක් තියෙන්නේ කවුද මෙතන ඉන්න පිරිස? ඇසිලිනුයි මැගිලිනුයි ඉන්නේ. ඇසිලින් කොච්චර පොල් ගානවද ගෙඩි? පොල් ගෙඩි 3ක් ගානවා. එතන මැගිලින් ගානේ පොල් ගෙඩි 5යි. දෙදෙනාම පොල් ගෙඩි 40ක් ගාද්දි ඇසිලින් ගානයි මැගිලින් ගානයි පොල් ගෙඩි ගාන අහනවා. හරි. දැන් මතක් වෙන ඇතේ අවුරුද්දත් මේ කිට්ටුවෙන්ම අවසන් වුණ හින්දා නේද අවුරුදු මාස ඉවරුණා විතරයිනේ. ඉතින් ඒ නිසා පොල් ගෑමේ තරගෙම හොඳට දැකලා ඇති. නේද? තරගෙට පොල් ගාපුවටත් සහභාගී වෙන්න ඇති. නේද? එතකොට මේ පොල් ගෑමේ තරගේ ඇසිලිනුයි මැගිලිනුයි ගත්තාම ඇසිලින් 3ක් ගාදී මැගිලින් 5ක් ගන්නවා. එතකොට දෙන්නම 40ක් ගාදී ඇසිලිනුයි මැගිලිනුයි ගාපු පොල් ගෙඩි ගානනේ අහන්නේ. ඉතින් ඒ නිසා අපි මොකද කරේ පැටියෝ මේ වගේ ඇසිලින් මැගිලින් කියලා ලිව්වා. ඇසිලින් 3ක් ගාදී මැගිලින් 5ක් ගන්නවා. දැක්කද? ඊට පස්සේ අපිට කියනවා දෙන්නම 40ක් ගාදී ඇසිලිනුයි මැගිලිනුයි ගාපු පොල් ගෙඩි ගාන අහනවා. එතකොට අපි මොකද කරේ? ඇසිලින් 3ක් ගාදී මැගිලින් 5යි නම් ඒ අවස්ථාවේ දෙන්නම ගාන පොල් ගෙඩි ගාන 3යි 5යි එකතු කරපුවම අපිට ලස්සනට එනවා 8යි. එතකොට දෙන්නම පොල් ගෙඩි 40ක් ගානවනම් මේ 8ක් ගාපු අවස්ථාව දෙන්න මේ 40ක් ගාපු අවස්ථාව 8 වරක් කීයද 40 වෙන්නේ? 8 5ක් 5 ගුණයක්. අන්න ඒ නිසා 5ක් හින්දා මේ 5ත් 5න් ගුණ කරනවා. එතකොට 25 ආවා. මේ 3ත් 5න් ගුණ කරනවා. 3 අර 5 15 ආවා. එතකොට මේ එකතුවත් ලස්සනට 40 එනවා අපිට. දැක්කද? ඉතින් මෙන්න මේ වගේ අපිට මේ ගැටලු ඊටාම සරලව විසඳන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට ඇසිලින් මැගිලින් ගානයි නංගි අයියයි ගානයි කියලා දුන්නා. දැන් හොඳට මතකද? එතකොට මේ වගේ ගානක් ආපුව මුලින්ම මම මොකද කරන්න කිව්වා ඔයාලට? මම ඔයාලට කරන්න කිව්වේ මේ ගාන කටු වැඩ කරගන්න. ගානේ කියවෙන දේ දෙපාර තුන්පාර හොඳට කියවන්න. විශේෂ දේවල් මොකද කරන්නේ? අපි යටින් ඉරක්
ඇඳගෙන එව්වා කටු වැඩ කොලේට ගන්න ඕන. ගාන විසදද්දි අපිට ඒව අවශ්‍ය වෙනවා. දැන් ඇස්සිලිනුයි මගිලිනුයි ගාපු පොල් ගෙඩි ගාන මාරු වුණොත් ගාන වැරදිනේ ළමයි. ඉතින් ඒ නිසා ওই කටු වැඩ කොලේ හදද්දි අර ගානේ තියෙනම ඉලක්කම් සංඛ්‍යා අපි මේ කටු වැඩ කොලේට ගන්න ඕන. නැතු ඒකේ 3 තියේදී වා 2 අරගෙන අරකේ 5 තියේදී වා 6 අරගෙන ගාන හදන්න ගියොත් වැරදි. තේරුණා නේද? ඉතින් ඒ නිසා අපි හරියට ඒක බලන්න ඕන. හරි. ඉතින් එහෙනම් ඔන්න බලන්න ඇසිලිනුයි මැගිලිනුයි ගානේ තිබේ පොල් ගණන හොයන්න. නංගි අයියාගේ තිබේ ගණිත ගැටලු විසඳීමේ ගණන් ගන්න නේද? අයියා මෙච්චරක් හදන්නේ නංගි කොච්චරක් හදනවද? ඕකනේ. හරිද? මේව සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී අපි අත්දකින දේවල් ඒ වගේම ඒව තමයි ගණිත ගැටලු බවට පත් වෙලා තියෙන්නේ. හරිද? දැන් තව ගානක් අපි හිතමු. දැන් ඔයිට අමතරව මම තව ගානක් ඔයාලට දෙනවා. හරිද? මේ ආශ්‍රයෙන් මම තව චූටි ගානක් කියන්නම්. හරි. හරි මෙන්න මේ වගේ එකක්. හරි. අපි ලියමු අක්කා ගණන් දෙකක් හදද්දී. හරිද? අක්කා ගණන් දෙක. ඔන්න අක්කා කියලා මම මෙතන ලියනවා. අක්කා ගණන් දෙකක් හදද්දී. හරි. මල්ලි ගණන් හදනවා 6ක්. අක්කා ගණන් දෙකක් හදද්දී මල්ලි ගණන් 6ක් හදනවා. හරිද? ඊළඟට දැන් අපි මතක තියාගන්න මම මේ ටික මැකුවට කමක් නැද්ද? කමක් නැහැ නේද? හරි අපි මේ ටික ක්ලියර් කරලාම ගමුකෝ. එතකොට මේ තව ලස්සට පැහැදිලිනේ. හරි. දැන් ඒ ආශ්‍රයෙන් තව ගානක්. චුට්ටක් බලන්න මේ වගේ ගානක් ආවොත් දැන් ඔයාට හදන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. අක්කා ගණන් දෙකක් හදද්දී මල්ලි ගණන් 6ක් හදනවා. දැන් මේ මල්ලි බ්‍රයිට් මෙතන. මල්ලිට හොඳට ගණන් හදන්න පුළුවන් වගේ අක්කට වඩා. ඔන්න මේ ගානේ හැටියට. හරි. එතකොට අපෙන් අහනවා මේ වගේ ප්‍රශ්නයක්. අපෙන් අහනවා අක්කා සහ මල්ලි ගණන් 48ක් හදන විට මේ දෙන්නම හදනවා අක්කයි මල්ලි දෙන්නම 48ක් හදනවා. එතකොට අහනවා අක්කා හදපු ගානයි මල්ලි හදපු ගානයි වෙන වෙනම. දැන් මෙහෙමයි ගාන මම ආයි කියන ඔන්න මම අර ගණිත ගැටලු දෙක ඇසුරෙන් තව ගානක් හැදුවා. නිර්මාණය කරපු ගානක්. මෙතන අක්කට වඩා මල්ලි බ්‍රයිට් ගානක්. හරි දැන් ඒතර මල්ලිලා දැන් උඩ පැනපැනිදී අක්කට වඩා මං හැදුවනේ ගණන් කියලා. හරි. ඒතර අක්කා ගණන් දෙකක් හදාදී අනේ මල්ලි ගණන් 6ක් හදනවා. මේ දෙන්නම හදන ගණන් ගාන අපිට දීලා නැහැ මෙතනදී. නමුත් අපිට හොයාගන්න පුළුවන් අක්කා දෙකක් හදාදී මල්ලි 6ක් හදනවා නම් මේ අවස්ථාවේ දෙන්න හදලා තියෙනවා 2යි 6යි 8ක්. ඒක වලට තේරෙනවනේ නේද? එතකොට මේ දෙන්නම ගණන් 48ක් හදාදී අක්කා හදපු ගානයි මල්ලි හදපු ගානයි හොයන්නේ කොහමද? ඔව් අපිට 8 වරක් කීයද 48 වෙන්නේ කියලා අපි බලන්න ඕන. 8 වරක් 5 40යි. 8 වරක් 6 තමයි 48 වෙන්නේ. එතකොට 6 වරක් 8 වරක් 6 තමයි මෙතන 48 වෙන්නේ. ඒ වගේ 6ත් මොකද කරන්න ඕනේ අපි 6ෙන්ම මේ පැත්ත 6ෙන් ගුණ වුණා නම් මෙතනත් අපි 6ෙන් ගුණ කරනවා. මෙතනත් අපි 6ෙන් ගුණ කරනවා. එතකොට 6 වරක් 6 36යි. දෙවරක් 6 12යි. එතකොට බලන්න මගේ පුතාලා මේ 12යි 36යි එකතු කරපුවාමත් ලස්සනට 48 එනවා. ඒ වගේම අපිට ගානෙත් පේනවා අක්කට වඩා මල්ලි ගණන් ටිකක් හදලා තියෙනවා වැඩි නේද? එතකොට මොකද්ද මේ ගාන? දැන් ටීචර් මේ අලුතෙන් දීපු ගානක් මේ ගණන් ඇසුරෙන් ඔයාලට තවත් ඔළුවට යන්න, මනසට යන්න මේක හොඳට අවබෝධ කරගන්න තමයි මේ ගාන දුන්නේ. අක්කා ගණන් දෙකක් හදද්දි මල්ලි ගණන් 6ක් හදනවා. අක්කා ගණන් 12ක් හදද්දි මල්ලි ගණන් 36ක් හදනවා නේද? කොහොමද අපිට දැන් මෙහෙම දීලා තිබ්බේ නෑ හැබැයි ගානේ. ටීචර් කොහොමද කිව්වේ? අක්කා ගණන් දෙකක් හදද්දි මල්ලි ගණන් 6ක් හදනවා නම් දෙන්නම 48ක් ගණන් හදපු අවස්ථාවක අක්කයි මල්ලි හදපු ගණන් ගානයි ටීචර් ඇහුවේ ඔයාලගෙන් නේද? එතකොට මොකද කරේ? මේ පළවෙනි අවස්ථාවේ අක්කා දෙකක් හදද්දි මල්ලි 6ක් හදන හින්දා පැටියෝ 2යි 6යි එකතු කරා 8යි. ඊට පස්සේ මේ 48ක් හදද්දි අක්කයි මල්ලි හදපු ගණන් ගාන බලන්න 8 වරක් කීයද 48 වෙන්නේ කියලා බැලුවා 8 වරක් 6. ඉතින් ඒ නිසා මේ 6ත් 6ෙන් ගුණ කරා 36යි 2ත් 6ෙන් ගුණ කරා 12යි 12යි 36යි ලස්සනට 48ත් එනවා. අපේ ගානත් ලස්සනට විසඳුණා. ඉතින් මේ වර්ගයේ ගණන් අපි දැන් 4ක් පුංචි ඔයාලා එක කතා කරා මතකද දැන් මේ බලන්නකො එකම වර්ගයේ ගණන් 4ක්. මේක පොඩි සංසන්දනයක්. තාර්කිකව හිතන්න සහ සංසන්දනය ඒ වගේම ගුණ කිරීම එකතු කිරීම
නේද? මේ සියල්ලක්ම කැටි වුණු ගාණක්. නැතු ಗುಣ කරන්න බැරි ළමයිට මේ ගාණ බෑ. චක්කරේ බැරි ළමයටත් බෑ. ඉතින් ඒ නිසා මේ ගණිත ගැටලු විසඳන්න නම් චක්කරේ හොඳට ඕන. තවත් වා චක්කරේ පාඩම් කරපු නැති බබෙක් නම් අනිවාර්යයෙන්ම පාඩම් කරන්න. මොකද ශිෂ්‍යත්වයේ ගණිත ගැටලු හදන්න චක්කරේ ඕන. චක්කරේ බැරිව ඉරිගගා හිටියෝ ශිෂ්‍යත්වයට වට ලකුණු ගන්න විදිහක් නැහැ. ඇත්ත කතාව ඒකනේ නේද? ඉතින් ඒ නිසා අපිට මේ ගැටලු විසඳන්න චක්‍රය ඕන වුණා. තාර්කික බව ඕන වුණා. තර්ක කරන්න වුණා. අරක මෙච්චරන්න මේක මෙච්චරක් උනේ කොහොමද? නේද? අන්න එහෙම. ඊළඟට අපි කටු වැඩකොළ භාවිතා කරා. ඒ වගේම ගානේ තියෙන සංඛ්‍යා කටු වැඩකොළේ හරියට ලිව්වා. ඒක භාගයට ලියලා හරියට ලියන්නේ නැතුව ගාන හැදුවොත් කොච්චර ගාන හදන්න දන්නව වුණත් ඔයාගේ ගාන වැරදෙනවා. ඒකනේ ඇත්ත කතාව. ඉතින් ඒ නිසා පුංචි දුවේ පුතේ ඔයාලා අනිවාර්යෙන්ම කටු වැඩකොළ මේ වගේ ගානක් හදන වලට පේනවා මේ වගන්ති කීපයක් තියෙන ගානක්. ඒතර මේ වගේ ඒව හදන අනිවාර්යෙන්ම කටු වැඩකොළේ භාවිතා කරන්න. කටු වැඩකොළේ භාවිතා කරපුවම මේ ගාන මේ විදිහට හැදෙන්න ඕනි කියලා අපිට තේරෙනවා. තේරුණා නේද? ඉතින් එහෙනම් මම හිතනවා මෙතනට එනකන් වලට හොඳටම තේරෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් දැන් අපි ඔයාලත් එක්ක තාර්කික ගැටලුනේ කතා කරේ. එතකොට තර්ක කරලා තමයි ගැටලු විසඳන්න ඕනේ. හරිද? එතකොට තර්ක කරන්නේ නැතුව නිකන් කටපාඩම් ශෛලියෙන් ගැටලු විසඳන්න බෑ. කටපාඩම් ශෛලිය හොඳයි පරිසරයේ කොටස් මතක තියාගන්න නේද? හැබැයි ගණන් වලට අපි තර්ක කරන්න ඕන ගැටලුව හොඳට කියවන්න ඕන නේද? ඉතින් ඒ නිසා ඔයාලත් මේ වගේ ලස්සනට තර්ක කරලා ගැටලු විසඳන්න උත්සාහ කරන්න ඕන. හරිද? දැන් මට පේනවා කට්ටිය ලස්සනට අර හදපු ක්‍රමෙහෙම ටීචර් කටු වැඩකොලේ හදාද්දි ඔයාලා ලියාගත්තා නේද? අන්න ඒක හොඳයි. එතකොට මොකද වෙන්නේ? ඔයාට නැවත ওই පොත පෙරලා බලද්දි සතිය දවස්වල අපි දන්න ওই පොත පෙරලා පාඩම් කරනවා කියලා ඔයාලා නේද? දැන් විභාගෙත් ළඟ එන හින්දා. ඒ නිසා ඔයාලට මේවා ඉතාම වැදගත් හින්දා ඒවා ලියා ගන්න වැදගත් ඒවා. ඒ වගේම මේක වහලා තියන්න එපා පොත. නැවත සතිය තුල බලන්න පාඩම් කරන්න. හරි මේ කොටස් විතරක් නෙමෙයි ඉස්කෝලේ දෙනෙව්වත් කාලසටහනකට අනුව ලස්සනට බෙදාගෙන පාඩම් කරන්න. ඒවා වැදගත් වෙනවා. ඉතින් එහෙනම් මතකද දැන් කියලා දීපු ගණිත ගැටලු 4යි 4 විතර නෙමෙයි. මම තව එකක් කියලා දුන්නා. ඒකෙත් කොටස් දෙකක් තිබුණා. ගණිත ගැටලු 6ක් විතර අපි කතා කරා. ඉතින් ඒ වගේම මේ විදිහට පේපර් එක ගොඩ දාගන්න කියලාත් උපදෙස් දුන්නා. මම හිතනවා මතක ඇති කියලා නේද? ඉතින් එහෙනම් දැන් චුටි වලටත් මහන්සි ඇති හින්දා ඔයාලත් එක්ක ටීචර්ත් පුංචි විරාමයකට යන්නේ. විරාමෙන් පස්සේ ආයේ තවත් ලස්සන ගැටලු වලින් හම්බෙමු. විරාමෙන් පසුව නැවතත් පුංචි ඔයාලා එකතු වෙලා ඉන්නේ අද දරන এডুকেෂන් කිඩ්ස් අපේ ශිෂ්‍යත්ව පාඩමත් එක්ක. ඉතින් පුංචි දුවේ පුතේ අපි විරාමයට කලින් තාර්කිකව ගණිත ගැටලු විසඳන්නේ කොහොමද කියලා කතා කරා. ඔයාලා දන්නවා දැන් අලුත් පේපර් එක ගැන හිතන්නකෝ. දැන් මේ ඉස්සර දැන් අවුරුදු 5කට ආපු පේපර් එකට වඩා මෑත කාලෙන මේ වසර කීපය තුළ අවුරුදු කීපය තුළ අවුරුදු 5 විතර කාලය තුළ අපේ ප්‍රශ්න පත්‍ර පළමු පත්‍රය අමාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අර කෙටි ක්‍රම වලට අමතරව කෙටි ක්‍රම එනවා අඩුයි නේද? දැන් පරිසරය වගේ අපිට කෙටි ක්‍රම වලින් මතක තියාගන්න පුළුවන්. හරි. පරිසරයට අපිට ඕන නම් උතුරු පළාතේ තියෙන දිස්ත්‍රික්ක ටික මතක තියාගන්න වම කියාමු කියලා ওই වගේ කෙටි ක්‍රම මතක තියාගන්න පුළුවන්. හරිද? හැබැයි දැන් අපේ පළමු පත්‍රය අපිට එහෙම පාඩම් කරගන්න බෑ. අනිවාර්යයෙන්ම තර්ක කරලා ගැටලු විසඳන්න වෙලා තියෙනවා. ඒක නැත්ත කතාව. ඉතින් ඒ නිසා තමයි ටීචර්ත් ඔයාලට මේ වගේ විස්තරාත්මක ගණිත ගැටලු. හරි. ඒවා निराකරණය කරගන්න අපිට අර මේ කටු වැඩ කොලේ ඕන. කඩදාසියක් ඕන. නේද? ඒ වගේ ගැටලු තමයි මේ ටිකේ මම ඔයාලත් එක්ක කරන්නේ. මොකද අපිට ශිෂ්‍යත්වයේ අලුත් රටාව ඒකයි. ඒක අනුවනේ අපි අපේ වැඩසටහන කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ අනුව තමයි අපේ දැන් ගණිත ගැටලු වෙනස් වෙලා තියෙනවා. නැත්නම් ඉස්සර නම් ත්‍රිකෝණ සෙවීමේ කෙටි ක්‍රමද, සමචතුරස්‍ර සොයන කෙටි ක්‍රමද ඔව් ආවනේ. දැන් ඉතින් ඒ වගේ මිදිලා දැන් හිතන්න තියෙන ගැටලු තමයි පුංචි ඔයාලට එන්නේ. ඉතින් ඒ නිසාවෙන් අපි ඒ වගේ ගැටලු තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකට යොදාගෙන තියෙන්නේ. හරි. ඉතින් එහෙනම් අපි ගැටලු 6ක් විතර කලින් කතා කරා. දැන් තවත් ගැටලු ටිකක් පුංචි ඔයාලා එක කතා කරන්න තියෙනවා. ඒ ආශ්‍රයෙන් තවත් ගැටලු ඔයාලට ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අපි මේ ගැටලු ටිකට යමු නේද? හරි. හරි අපි යන්නේ තුන්වෙනි
තුන්වෙනි ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට අපි මේකේ අණු අංක තියෙන මේ වගේ අණු ප්‍රශ්න අපි මේ කුඩා ප්‍රශ්න අපි 6ක් කතා කරා. මේ තවත් විශාල ප්‍රශ්නයක්. ඒ විශාල ප්‍රශ්න ඇතුලේ තව කුඩා ප්‍රශ්න දෙකක් තියෙනවා. හරි. අපි බලමු පිච්ච ගසක. පිච්ච මල් හරි සුවඳයි නේද? මල් කඩන අක්කා පිච්ච මල් කඩන. ඔව් පිච්ච දැන් මල් කඩනවලු අක්කයි අම්මයි. සියලුම මල් 72යි. අම්මා මල් 5ක් කඩද්දී අක්කා මල් 4ක් කඩනවලු. අම්මා කඩන ලද මල් ගානයි අක්කා කඩන මල් ගානයි අහනවා අපෙන්. එතකොට පිච්ච මල් හරි සුවඳයි. දැන් මේ පිච්ච මල් කඩන්නේ කවුද? කතන්දරේ වගේ ගාන. කවුද කඩන්නේ? අම්මයි අක්කයි නේද? මේ අම්මයි අක්කයි ලේසි නෑ. මල් කීයක් කඩලාද? 72ක් කඩලා. තේරෙනවද? 72ක් කඩලා. දැන් අපෙන් අහනවා අම්මා මල් 5ක් කඩද්දී අක්කා මල් 4කුත් කැඩුවලු. හරිද? අම්මා කඩන ලද මල් ගානයි අක්කා කඩන ලද මල් ගානයි අහනවා. එතකොට දැන් එකත අවස්ථාවක අම්මා මල් 5ක් කඩද්දී අක්කා මල් 4යි කඩන්නේ. එතකොට මගේ පුතාලට පේනවා මෙතන වැඩියෙන්ම මල් කඩුවේ කවුද කියලා. අම්මද අක්කද? අම්මා වැඩි මහල් හින්දා අම්මා වැඩියෙන් මල් කඩලා තියෙනවා 5ක්. අක්කා කඩලා තියෙන්නේ 4යි. හරි. ඊළඟ අවස්ථාවක මල් 72ක් දෙන්න කඩලා. එතකොට අම්මා කඩපු ගානයි අක්කා කඩපු ගානයි තමයි අහන්නේ. දැන් මේක 이르දි බලෙන් හදනවට වඩා නේද? හිතින් හදනවට වඩා ඔක ලියාගෙන හැදුවොත් වැරදෙන ප්‍රමාණය අඩුයි නේද? ඉතින් එහෙනම් අපි දැන් ලියාගෙන හදන්නයි යන්නේ. හරි. එහෙනම් ඔන්න අපේ කටු වැඩ කොලේට අපි යන්. කාවද අපිට ඕන චරිත දෙක අම්මයි අක්කයි තමයි ගානේ ඉන්නේ. එහෙනම් අපි ලස්සනට අම්මා අක්කා කියලා ලියාගමු. හරි. දැන් මේකේ තියෙනවා අම්මා මල් 5ක් කඩද්දී අක්කා මල් 4යි. අම්මා 5ක් කඩද්දී අක්කා කඩන්නේ 4යි. මේ අවස්ථාවේදී ඒ කියන්නේ අම්මා 5ක් කඩද්දී අක්කා 4යිනේ කඩන්නේ. මේ අවස්ථාවේදී දෙන්නම මල් කීයක් කඩනවද? 5යි 4යි එකතු කරන්නේ කීයද? 9යි නේද? හරි. ඒතර මේ දෙන්නම කඩන්නේ 9යි. මගේ පුතාලට තේරුණාද? අම්මා 5ක් කඩද්දී අක්කා 4යි. අක්කට වඩා වැඩියෙන් කඩන්නේ අම්මා. මල්. දෙන්නම කඩලා තියෙනවා 5යි 4යි 9යි. දැන් පැටියෝ අපෙන් අහනවා ඔන්න බලන්න පැටියෝ අම්මා මල් ඔන්න පිච්ච ගසක ඇති මල් කඩන අක්කා හා අම්මා සියලුම මල් 72ක් කඩන ලදී. ඔක්කොම මල් කීයක් කඩලා තියෙනවද අම්මයි අක්කයි? 72ක්. එතකොට අම්මයි අක්කයි කඩපු මල් ගාන තමයි අපෙන් අහන්නේ. දැන් කොහොමද අපි මේ වගේ ප්‍රශ්නයක් විසඳගන්නේ? අම්මා 5ක් කඩද්දී අක්කා 4යි. ඒ අවස්ථාවේ දෙන්නම කඩලා තියෙනවා 5යි 4යි 9යි. එතකොට මේ දෙන්නම 72ක් මල් කඩුවලු. එතකොට අපෙන් අහනවා අම්මා කොච්චරක් කැඩුවද අක්කා පිච්ච මල් කොච්චරක් කැඩුවද කියලා අපෙන් අහනවා. දැන් අපි කොහොමද ඒකට පිළිතුරු හොයාගන්නේ නේද? ප්‍රශ්නයනේ කොහොමද අපි හොයාගන්නේ? ඔව් පුංචි පැටවුනේ කොහොමද අපි හොයාගන්නේ? පිච්ච මල් සම්බන්ධ ගැටලුව නේද? එතකොට මෙතනත් නවරක් කීයද පැටියෝ 72 වෙන්නේ? ඔව් අපි දන්නවා 8 වරක් 8 64යි. 8 වරක් 9 72යි 8 වරක් 10 80යි. 8 වරක් 9 තමයි 72 වෙන්නේ. එතකොට 9 වරක් 8 නැත්නම් 8 වරක් 9 72යි. තේරුණාද? එතකොට අපිට තේරෙන 9 8 ගුණයක් නේද? 9 නවර චක්‍රය මතක තියාගන්න දන්නවද? මතකද? මෙහෙම පුළුවන් අපිට නවර චක්‍රය මතක තියාගන්න මම ඒක චුට්ටක් කියලා දෙන්න. ලේසි ක්‍රමයක් තියෙනවා. මම ওই වැඩි කෙටි ක්‍රම කියලා දෙන්න ආස නැහැ. කෙටි ක්‍රම කියන්නේ අර ෂෝට් කට්. මොකද ශිෂ්‍යතේ එන්නේ නැහැ. නමුත් චක්‍රය වගේ කෙටි ක්‍රමෙන් මතක තියාගන්න පුළුවන් හදිස්සියට. ඒව හොඳයි. හැමතැනටම අදාළ නැහැ චක්‍රය වගේ මෙහෙම මතක තියාගන්න පුළුවන්. මතක නැත්තම් බිඳුව
1 2 3 4 5 6 7 8 9 කියලා ලියලා ආයි බිඳුව 1 2 3 4 5 6 7 8 9 කියලා ලියනවා. හරි. දැන් නිකම්ම නවවරක් චක්‍රයේ තියෙන මේ නවවරක් 1 නවවරක් 2 නවවරක් 3 නවවරක් 4 නවවරක් 5 නවවරක් 6 නවවරක් 7 නවවරක් 8 මේ බල 9 8ක් තමයි 72 වෙන්නේ. දැක්කද කොහොමද නවවරක් චක්‍රේ තප්පරෙන් ගොඩ නැගුවේ? බිඳුවේ ඉඳන් 9ට ලිව්වා මේ පැත්තට. ඊළඟට මැනික මේ පැත්තටත් බිඳුවේ ඉඳන් 9ට ලිව්වා. තේරුණාද? හරි. ඉතින් එහෙනම් දැන් මෙතනත් අපි මොකද කරන්නේ? ඔව්. මොකද අපි කරන්නේ 9 8 අපි 72 කියලා හොයාගත්ත මම ඔයාලට කියලා දුන්නා ආයි මතක් වෙන්න. හරි. ඊළඟට දැන් අපි මේ හැම එකක්ම 8ෙන් ගුණ කරන්න ඕන. මොකද 9 8ෙන් ගුණ වෙලානේ බබා 72 උනේ. ඒ විදිහට පැටියෝ 4ත් 8ෙන් ගුණ කරන්න ඕන. 5ත් 8ෙන් ගුණ කරන්න ඕන. 4 වරක් 8 8 වරක් 4 කීයද? 32යි. 5 වරක් 8 40යි. දැන් මගේ පුතාලා බලන්න අම්මයි අක්කයි අම්මා 40ක් කඩද්දි අක්කා 32ක් කඩලා තියෙනවා. මගේ පුතාලා බලන්න ඒ දෙන්නගේම එකතුවත් 72 ඇවිල්ලා නේ පැටියෝ. ඒකනේ. හරි. ඉතින් මේ වගේ පුංචි ඔයාලා බලන්න ඕන නැවත මේ මට ආපු ගාන හරිද? දෙපාර චෙක් කරන්න. හරි. එතකොට ඔන්න බලන්න අම්මයි අක්කයි ඉන්නවා. අම්මා 5ක් කඩද්දි අක්කා 4ක් කඩනවා. ඊට පස්සේ අපිට කියනවා අම්මයි අක්කයි මල් 72ක් කැඩවලු පිච්චමල්. දැන් පිච්චමල් මැවිලත් පේන්න ඕන. හරි. 72ක් කැඩුවා නම් එතකොට අපෙන් අහනවා අම්මා කඩපු මල් ගානයි අක්කා කඩපු මල් ගානයි. එතකොට අපි මොකද කරේ? මෙයා 5ක් කඩද්දි මෙයා 4ක් කඩනවා නම් ඒ අවස්ථාවේ දෙන්නගෙම එකතුව 9යි. එතකොට අපි බලනවා 9 වරක් කීයද මේ 72 වෙලා තියෙන්නේ? 8. එහෙනම් මේකත් 8ෙන් ගුණ කරනවා මේකත් 8ෙන් ගුණ කරනවා 4 වරක් 8 32යි 5 වරක් 8 40යි. 40යි 32යි ලස්සනට 72 වෙනවා. දැක්කනේ? ඉතින් මේ වගේ පුංචි ඔයාලට ඊටාම සරලව ගණිත ගැටළු විසඳ ගන්න පුළුවන් මේ වගේ කටු සටහන් භාවිතා කරමින් නේද? එතකොට හරි පහසුයි මේ වැඩේ කරගෙන යන්න. ඒ වගේ මම චක්‍රය කියලා දුන්නා 9 වරක් අමතක අයට ගොඩක් අයට 9 වර චක්‍රය කියදී හරි අපහසුයි අමාරුයි. ඉතින් මැනික තවමත් ඔයාලට අමාරු නම් මෙන්න අල්ල ගන්න බිඳුවේ ඉඳන් 9ට ලියලා ආයි බිඳුවේ ඉඳන් 9ට උඩට ලියන්න. එතකොට නිකම්ම 9 වර චක්‍රය ගොඩ නැගෙනවා. දැක්කනේ? ඉතින් මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් පුංචි පැටවුනේ අපි බලමු ඊළඟට අපිට තියෙන ගාන මොකද්ද කියලා. හරි. සමන් හා නිමල් මල් අහුන ලදී සමනුයි නිමලුයි මල් අහුලනවලු සමන් මල් 8ක් ඇහිඳින විට අපි දන්න සමහරක් මල් බිමට වැටෙනවා මල් ඇහිඳිනවනේ. හරි. මේ සමනුයි නිමලුයි මල් ඇහිඳිනවා. සමන් මල් 8ක් ඇහිඳිද්දී නිමල් මල් 12ක් ඇහිඳිනවා. සමන් මල් 8ක් ඇහිඳිද්දී නිමල් 12ක් ඇහිඳිනවා. මොවුන් දෙදෙනාම 120ක් ඇහැඳුවේ නම් හරි සමන් අහුලන මල් ගානයි නිමල් අහුලන මල් ගානයි අපෙන් අහන්න. දැන් කොහොමද මේ වගේ ගානක් අපි පහසුවෙන් විසඳ ගන්න? ඉතින් චූටි පැටවුනේ අපි අර වගේම කටු වැඩකොලේ භාවිතා කරන්න ඕන. කවුද මෙතන ඉන්න කට්ටිය? මෙතන ඉන්නවා සමනුයි නිමලුයි. මොන මල්ද අහුලලා තියෙන්නේ? ඔව් මොන මල්ද කියලා නන්නේ මල් තමයි අහුලලා තියෙන්නේ නේද? මල් මෙයාට සමන් මල් 8ක් ඇහිඳිද්දි නිමල් මල් 12ක් ඇහිඳලා තියෙනවා. එතකොට අපිට පේනවා සමන්ට වඩා නිමල් ඇහිඳලා තියෙන මල් ප්‍රමාණය වැඩි කියලා. නේද? ඉතින් ඒ වගේම මොවුන් දෙදෙනා මල් 120ක් ඇහිඳිද්දි සමන් ඇහිඳපු මල් ගානයි නිමල් ඇහිඳපු මල් ගානයි අපෙන් අහන්න. දැන් මේ වගේ ගානක් අපි කොහොමද පහසුවෙන් විසඳගන්නේ නේද? අපි යමු කටු වැඩ කොලේට. හරි. දැන් මේ කටු වැඩ කොලේ මේ ගාන හදලම කටු වැඩ කොලේ ඉවර වෙලානේ. ඒ නිසා ක්ලීන් කරගෙනම අනිත් ගානට යමු.
හරි අපි ඊළඟ ගානට යමු දැන්. පුතාලා චක්‍රෙත් මතක හිටියා නේද? හරි. දැන් අපි ඊළඟට යන්නේ මල් ප්‍රශ්නෙට. ඒකේ තියෙන්නේ සමනුයි නිමලුයි ඉන්නවා. සමන් 8ක් ඇහිඳිදි නිමල් 12යි. අපි ලියාගමු සමන් නිමල්. මෙන්න මේ විදිහට අපිට ලස්සනට ගාන විසඳ ගන්න පුළුවන්. සමනුයි නිමලුයි ඉන්න. සමන් ඉන්නවා නිමල් ඉන්නවා. ඊළඟට සමන් හා නිමල් මල් අහුන්ලාදී සමන් මල් 8ක් ඇහිඳින විට නිමල් මල් 12ක් ඇහිඳිනවා. සමන් 8ක් ඇහිඳිද්දි නිමල් 12යි. සමන් 8ක් ඇහිඳිද්දි නිමල් 12යි. මොවුන් දෙදෙනාම මල් 120ක් ඇහිඳුවේ නම් දෙන්නම මල් 120ක් ඇහිඳිනවලු. දෙන්නම මල් 120ක් ඇහිඳිනවා නම් අපෙන් අහනවා සමන් ඇහිඳපු මල් ගානයි නිමල් ඇහිඳපු මල් ගානයි. මොකද අපි කරන්නේ? ටිකක් කල්පනා කරන්න මොකක්ද අපි කරන්නේ? අපිට පුළුවන් පුතේ මේ අවස්ථාවේ මේ පළවෙනි අවස්ථාවේ සමන් 8ක් ඇහිඳින නිමල් 12ක් කියලා අපිට ගානේ දීලා තියෙනවනේ. ඒ අවස්ථාවේ මේ දෙන්නම ඇහිඳපු මුළු මල් ගාන බලන්න ඕන. කොයි අවස්ථාවේද අපිට කියනවා සමන් 8ක් ඇහිඳින නිමල් 12ක් කියලා. එතන සමන් 8ක් ඇහිඳිදි නිමල් 12ක් ඇහිඳනවා. ඒ අවස්ථාවේ මේ දෙන්නම කොච්චර මල් ඇහිඳද කියලා බලන්න 12යි 8යි අපි එකතු කරනවා. 12 තමන්ට ගහ ගන්න 12 8ක් ගන්න 12 13 14 15 16 17 18 19 20. එතකොට මේ දෙන්නම 12යි 8යි අපි දන්නව කොමත් 20යි කියලා 20ක් ඇහිඳලා තියෙනවා. හරිද? දැන් අපෙන් අහනවා මල් 120ක්. මෙතන මේ 120ක්. හරි. මල් 120ක් ඇහිඳලා තියෙනවලු. එන්නේ 120ක් ඇහිඳිද්දී සමනුයි නිමලුයි ඇහිඳලා තියෙන මල් ගාන තමයි අපෙන් අහන්නේ. ඉතින් පුංචි පැටවුනේ කොහොමද අපි මේ ගාන විසඳ ගන්නෙ? ඔව්. 20 වරක් කීයද? 120 වෙන්නේ. 20 ඒවා කීයද? 20 ඒවා දෙකක් නමයි බලන්න. 20 ඒවා එකක් 20, 20 ඒවා දෙකක් 40, 20 ඒවා තුනක් 60යි, 20 ඒවා හතරක් 80යි, 20 ඒවා පහක් 100යි, 20 ඒවා 6ක් 120යි. එතකොට 20 ඒවා 6ක්. 20 ඒවා 6ක් තමයි මේ 120 වෙලා තියෙන්නේ. තේරුණාද? මොකද උනේ දැන් මේක 120 ආවට පස්සේ බුදු අම්මෝ 20 වරක් චක්‍රේ නා අපිට කියලා දීලා නේ අම්මේ අංජු ටීචර් මේ මොකද්ද මේ දීපු අමාරු ගාන 20න් ගුණ කරන එකකුත් දීලා අම්මේ කියලා කියනවද? නැහැ. අපි දැනගන්න 120 ට 20 ඒවා කීයද? 125 ඒවා කීයද? 150 ඒවා කීයද? 75 ඇතුලේ 25 ඒවා කීයද? මේව අපිට ඕන ගණන් හදන්න. නැද්ද? ඕන නේද? හරි ඉතින් එහෙනම් පැටවුනේ. සමන් 8ක් හදද්දී මේ සමන් මල් 8ක් අහුලද්දී නිමල් මල් 12ක් ඇහිඳිනවා. මේ දෙන්න මේ අවස්ථාවේ ඇහිඳපු මල් ගාන අපිට මේ ගානේ දීලා නේ. අපි හිතලා අපි මේ දෙක එකතු කරා. මෙයා 8ක් ඇහිඳිද්දි මෙයා 12 මේ දෙන්න මේ අවස්ථාවේ 20ක් ඇහිඳලා තියෙනවා කියලා අපි එකතු කරා. නැත්නම් අපි මේ ගාන හදන්නේ කොහොමද නේද? ඉතින් මේ පුංචි දේවල් විසඳ ගත්තට පස්සේ ගාන මාර ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. නේද? ඉතින් එහෙනම් ඔන්න බලන්න 8යි 12යි 20යි. ඒතර 20 වරක් කීයද මේ 120 උනේ? ඇයි 120 20 වරක් කීයද මේ 120 උනේ කියලා ඇයි හොයන්නේ කියන්නකො මට. ඇයි අපි එහෙම හොයන්නේ? ඒකත් හිතන්න එපා. ඇයි මෑනිකේ අපේ ගානෙම දීලා තියෙනවා මේ දෙන්නම් මල් 120ක් ඇහින්දොත් සමනුයි නිමලුයි ඇහිඳින මල් ගාන. එතකොට මැනිකලාගේ ඔළුවට එන්න ඕන. 20 වරක් කීයද මේ 120 වෙන්නේ? 20 වරක් 6. 20 6ක්. අනේ නිසා අපි 12ත් 6න් ගුණ කරනවා. 8ත් 6න් ගුණ කරනවා. මේක 6න් ගුණ කරපු නිසා නැතු ඔයාට ඕන ඉලක්කම් වලින් මේක ගුණ කරලා හරියනවද? නැහැ. හරි. එහෙනම් පැටවුනේ 12ව 6ක් කීයද? 6 වරක් 12 කීයද? 70 කීයද? 6 වරක් 2 12න් 2 දැම්මා එකක් ඉතුරුයි. 6 වරක් 1 6යි 1යි 7යි 72යි. ඔයාලා දන්නව? දන්නේ නැති බබෙකුත් ඉගෙන ගන්නත් එපැයි නේද? ඊළඟට 6 වරක් 8
චක්‍රේ දැන් නැත 8 වරක් 6 8 වරක් 5 40යි 8 වරක් 6 ඒකටත් 8ක් එකතු කරන්න 48යි. දැන් අපිට ආවා සමන් මල් 48ක් ඇහිඳිද්දී නිමල් එක්ස්ප්‍රස් කෝච්චිය වගේ මල් 72ක් ඇහිඳිනවා. නේද? ඉතින් මේ දෙන්නම ඇහිඳින ගාන තමයි 120. හරි. දැන් පුංචි ඔයාලට මේ ගානේ යම් දෙයක් තියෙනවා. මේ ගාන විසඳන්න නම් හොඳට කියවන්න ඕන. නිමලුයි සමනුයි ඉන්නේ. දැන් අපි බලන්න ඕන ආයෙ චෙක් කරලා නිමලුයි සමනුයි මේ බලන්න සමන් හා නිමල් මල් අහුනන ලදී. මල් ඇහිලුවා. සමන් මල් 8ක් ඇහිඳින විට මේ බලන්න මල් 8ක් ඇහිඳිද්දී නිමල් මල් 12ක් ඇහිඳිනවලු. සමන් 8ක් ඇහිඳිද්දී නිමල් 12ක් ඇහිඳිනවා. මොවුන් දෙදෙනා මල් 120ක් ඇහිඳිද්දී සමන් අහුලන එකයි නිමල් අහුලන එකයි අපෙන් අහන්නේ. ඒතකොට මැනික අපි කරේ මොකද්ද? සමන් මල් 8ක් ඇහිඳිද්දී නිමල් 12යි කියද්දී අපිට තේරෙනවා අනේ සමන්ට වඩා නම් නිමල් වැඩියෙන් මල් ඇහිඳිනවා කියලා. හැබැයි මේ දෙන්නගේම එකතුව අපිට දීලා තිබෙන්නේ නැහැ. නමුත් අපි ඒක අපේ ගණන් හැදීමේ පහසුව තකා මෙයා 8ක් ඇහිඳිද්දී මෙයා 12ක් නම් මේ දෙන්න මේ අවස්ථාවේ කීයද ඇහිඳින්නේ කියලා බලන්න එකතු කරා. එතකොට 12යි 8යි 20 වුණා. හරිද? ඊළඟට අපිට කියනවා මේ දෙන්නම 120ක් ඇහිඳිද්දී නිමල් ඇහිඳින මල් ගානයි සමන් ඇහිඳින මල් ගානයි අපෙන් අහනවා. එතකොට අපි බැලුවා මේ 20 වරක් කීයද මේ 120 වෙන්නේ? 6. අනේ නිසා අපි 12ත් 6න් ගුණ කරා 12 වරක් 6 72යි නැත්නම් 6 වරක් 12 72යි. ඒ වගේම 8ත් 6න් ගුණ කරා 48යි. ඉතින් එතකොට සමන් 48ක් ඇහිඳිද්දී නිමල් මල් 72ක් ඇහිඳිනවා. සමන් ඇහිඳින මල් ගාන කීයද? 48යි. නිමල් ඇහිඳින මල් ගාන කීයද? 72යි. මේ දෙන්න මේ අවස්ථාවේ ඇහිඳපු මල් ගාන 120යි. කවුද වැඩියෙන්ම මල් ඇහිඳින්නේ? නිමල්. අඩුවෙන් මල් ඇහිඳින්නේ සමන්. දැක්කද? දැක්කද ඔය පැටි මේ ප්‍රශ්න ආශ්‍රයෙන් මේ ටික අපේ ඔළුවට එන්න ඕන. එතකොට මේ ගැටලු විසඳන්න හරිම පහසුයි. තේරුණාද? එතකොට මේ වගේ ගැටලු හරිද? මේ වගේ ගණිත ගැටලු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ කොතනටද එන්නේ? ඔව්. පළමු පත්‍රයට එන්නේ. ඉතින් පළමු පත්‍රයට තමයි මේ වගේ තර්ක කරලා ගැටලු විසඳන්න වෙන්නේ. හැබැයි පළමු පත්‍රයේ උත්තර ටික තියෙනවා. හැබැයි මම කරපු වැඩේ උත්තර දැම්මේ නෑ අද. ළමයිටත් විසඳන්න අවස්ථාව තිබ්බා. ශිෂ්‍යත්ව පේපර් එකටත් වඩා ටිකක් අමාරු කරා. හරි. ඒ විතරකුත් නෙමේ කටු වැඩකොළ පාවිච්චි කරන්න ඕන විදිහ මං කියලා දුන්නා. ඒව අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම පළමු පත්‍රයට මේ ගාන එන්නේ. ඔයා හිතන්න ওই ගානෙම ඔය අණු කොටස් දෙක ආවොත් පළමු පත්‍රයට ලකුණු 5ක්. එකකට 2කමාරයි අනිත් එකට 2කමාරයි 5යි. ඉතින් පළමු පත්‍රය තමයි අපිට වැදගත්ම පත්‍රය. මොකද එක ප්‍රශ්නයකට ලකුණු 2කමාරක් එනවා. වැරදුනොත් යනවා 2කමාරක්ම. වැරදුනොත් දෙයියන්ගේ පිටයි ලකුණු අඩු වෙනවා. හරි ගියොත් මොනවටවත් කැපෙන්නේ අකුරු වලට කියලා. ඒ ලකුණු 100ම හරි. හිතනවා කනාෂොට්ම ගහලා 100ක් එන්නත් පුළුවන් නේද? දැන් වලේ පන්ති වලත් ඇති අඩුවෙන් වැඩ කරන ළමයට එකපාරම ඉරි ගහන පත්‍රයට වැඩි වෙනවා 80 90 වෙනවා. එම කනාෂොට් ගහන අය ඉන්නවා. හැබැයි ඔයාලා නම් මේ වගේ දේවල් කරන්න එපා. හරියට කියවලා හදාන්න පුළුවන් ළමයි මෙතන ඉන්නේ නේද? ඉතින් ඒ නිසා හැමෝම හදන්න ඕන හරියට. මොනවා හරි ගානක් තේරෙමෙම නැත්තම් ඉතින් උත්තර තුනෙන් එකකට ගහන්න ඕන බොරුවට. අරිනවට වැඩිය උත්තර තුනෙන් එකට ගන්න හොඳයිනේ. එතකොට අර ගහපු එක සමහර වෙලාවට හරියන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ වගේ ගානක් හදන දීලා ඔයාට ඒ ගාන තේරෙන්නෙම නැත්තම් හදන තේරෙන්නෙම නැහැ. ඒ ගාන ගාවට වෙලා ඉඳලා හරියන්නේ නැහැ නේ ළමයි. එතකොට ඒ ගානටම කාලේ නාස්ති කරොත් ඔයාට ඉතිරි ගණන් ටික හදන්න වෙලාව නැති වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔයාට ඒ ගාන තේරෙන්නෙම නැත්තම් මුළු ඔක්කොම ගණන් හදලා ගණන් 3 4ක් තේරෙන්නේ නැහැ. එතකොට ඒක හිස් හරින්න එපා. ඒ ගානේ සංඛ්‍යාත් එක්ක බලන්න මේ උත්තර වලින් මේ සංඛ්‍යාවට සෙට් වෙන්නේ මේක. මේක නම් එන්නෙම නැහැ කියලා අන්න ඒ වගේත් අපිට එතන ගෙස් කරන්න පුළුවන්. හදන ක්‍රමයේ දන්න හැබැයි උත්තර තුන දැක්කම ඉතින් අපෝ මේක නම් කොහොමවත් එන්නේ මේ සංඛ්‍යා එක. මේ වැඩි එක නම් කොහොමවත් එන්නේ මේක නම් එන්න පුළුවන් කියලා හිතෙනවා. අන්න ඒ වගේ හිතලා වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන දැන්. හරි. ඔගේ ශිෂ්‍යත්වයට මාස කීපයයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පුංචි පුංචි ට්‍රික්ස් වලට කියලා දෙන්නේ ලකුණු ගන්න ඕනේ අපිට නේද? ලකුණු වරක් සමත් වෙන්න ඕනේ.
හොඳ ළමෙක් වෙන්නත් ඕන නේද? හොඳ ගතිගුණ තියෙන ළමෙක් වගේම ශිෂ්‍යත්වයට සමත් වුණාපුවම හොඳ ඉස්කෝලේකටත් යන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසායි අපි ඔය ට්‍රික්ස් පුංචි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මං හිතනවා අද පාඩම හොඳටම තේරුණාද? තේරුණා නේද? මේ වගේ කටු වැඩ කරන්නත් පුළුවන්ද? පුළුවන්. very good. නියමයි. ඔය කට්ටිය උත්තරයක් දෙන්නේ. අර ඒ වගේම තවත් ඔයාලට වැඩි දුරට අධ්‍යයනය කරන්න ඕන නම් බලන්න ඕන නම් අද දෙරණ এডুকেෂන් කිඩ්ස් අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේ මේකේ වීඩියෝස් නැවත නැවත බලන්න තවත් දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න ඉතින් අපේ කාලයත් කෙමින් ගත වෙගෙන යනවා. ඒ නිසා අදට ප්‍රෝග්‍රෑම් එක මෙතනින් අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් ලස්සන වැඩසටහනකින් ඊළඟ දවසේ හම්බෙමු. ආයිබෝවන්.